අයිබෝන් මචං. අයිබෝන් කළු. මේක අපි ඉස්සෙල්ලම වීඩියෝ කරන්න ගත්ත තැන. මතකද? අද දෙන්න හිතුවා වෙනසකටත් එක්ක. මේ අපි පොඩ්ඩක් කල්පනා කරලා බලුවොත් එහෙම මේ පහුගිය වසර කීපය ගැන ඒ පහුගිය වසර කීපේ අර කට්ටියක් හිටියනේ එයාලගේ මේ බලය පවත්වාගෙන ඒ බලය පවත්වා ගන්නද ඒකාධිපති බලය. ඔව් ඒකාධිපති බලය පාවිච්චි කරලා මේ එක එක දේවල් කරා. එක එක දුෂණ වංචාවේ ඉඳලා විවිධ දේවල් කරානේ. ඔව්. සියලු දේවල් කරේ අක්‍රමිකතාව විදිහට තමයි කියන්නේ. බලන් යනකොට අර දැන් උතන කලින් හිටපු දැන් දේශපාලඥයෙක් කියන්නේ සාමාන්‍යයෙන් මේ හොරා කනවා කියන එක අපි ඒ කියන්නේ වෙන රටවල් වල ගත්තාම අපිට ඒක ඇත්තම නේද තරම ඈනේ. යුරෝප් කන්ට්‍රි වල ගොඩක්. යුරෝප් කන්ට්‍රීස් වල ගොඩක් එහෙම ගොඩක් නැහැනේ. එතකොට අපි ගත්තාම ඉන්දියාවේ දූෂිතයි. හරිද? ඒසියන් කන්ට්‍රි ටිකේ තමයි. ඒසියන් කන්ට්‍රීස් ටික දූෂිතයි. හැම එකක්ම නෙමෙයි සමහර ඒවා. ඔව්. ඒ අතරින් ඉහළතම ස්ථානයේ තියෙනවා කියලා ශ්‍රී ලංකාව මේ වාර්තාවක් තිබ්බා පහුගිය කාලේ. එතකොට දැන් ඒක කෙමෙන් ඉවත් වෙලා ගිහිලා දිනවා. දැන් කිසිම දූෂණයක් වංචාවක් පොරබරකමක් නැති. ඒ වාර්තාව තියන්න මේ සහයෝගය දුන්නා. ඔව් සහයෝගය දුන්නා. කැපවුණු පුද්ගලෙක් ගැන තමයි මේ කතා කරන්නේ නේද? ඔව් නේද? උරදී කටයුතු කරපු කෙනෙක්. ජොන්ස්ටන් ප්‍රනාන්දු තමයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා. මේ අපි මේ කමියුනිටි පෝස්ට් එකක් දැක්ක ස්කයිලර් කියන YouTube නාලිකාවෙන් අපි මේක උපුට ගන්නෙ. ජොන්ස්ටන්ට අධිකරණය හැමුවේ පෙනී සිටීමට නොහැකි තරමේ කොන්දේ අමාරුවක්. ව්‍යාජ වෛද්‍ය වාර්තා ලබා දුන් වෛද්‍යවරයාට එරෙහිව පියවර ගන්නා ලෙස අධිකරණ නියෝගයක් නිකුත් කරයි කියලා තියෙනවා. අම්මට. හරි. අපි මේක මේ ප්‍රධාන ප්‍රවෘත්ති නාලිකාවක අපි දැක්කේ නෑ මේ නිවුස් එක. කමියුනිටි පෝස්ට් එකකින් උපුට ගන්න ස්කයිලර් නාලිකාවේ. ඉතින් මේ කියන ආකාර සිද්ධියක් වෙලා තියෙනවා නම් වෙලා තියෙනවා නම් අපි දන්නේ නැහැනේ. ඔව්. වෙලා තියෙනවා නම් මේක හොඳ දෙයක් නේද? ඒ කියන්නේ මේ නීතිය මේ විදිහට දැන් වැඩ කරනවා කියන්නේ. දැන් කියන්නේ බොරු මෙඩිකල් රිපෝට් දීලා ඒක තමයි ඉස්සර නම් එක්කෙනෙක් මතද පුටුවෙන් වැටිලා නෑ එසනාගාබා අමාරුයිලුනේ. දන්නේ ඉතින්. ඇත්තද දන්නේ. ගුවන් ගමන් බැරිලු මේ මාස 6ක් දුක දෙනගන්න. එසනාගාබාවක් තියනවලු. ඉතින් ඒ වෛද්‍යවරයාටත් ඒ ව්‍යාජ ලෙස නම් මේක ලබා දීලා තියෙන්නේ. අපි දන්නේ ව්‍යාජ. අතන කිව්වලු මේ ලොක්කා මේ අපිට මාස 6ක් දෙන්න පුළුවන්ද කියලා එහෙම මේක ව්‍යාජ වාර්තාවක්ද කොහොමද කියලා අධිකරණය පරීක්ෂා කරලා ඉදිරියට ප්‍රවෘත්තියක් එයි. ඒ කියන්නේ නිලලත් ප්‍රවෘත්තියක් එයි. මේක නිල නොලත් ප්‍රවෘත්තියක් නේ. ඔව්. ඉතින් මේ ව්‍යාජ වෛද්‍ය වාර්තාවක් මෙහෙම ලබා දීලා තියෙනවා නම් ඒ අයට වැඩ වර්ධී නේද? ඒක තමයි කියන්නේ. එතකොට මේ GMO එක ඒ කියන්නේ ඒකට ඒගොල්ලන්ට පේන්නේ නැද්ද දැන් අය වගේ? ඒක තමයි දැන් එයාලට පහරක් මේක කියන්නේ. එයාලගේ අය මේ විදිහට නම් වැඩ කරන්නේ. ඒ කියන්නේ එයාලා දැන් කලින් අපි දැක්කා යාලා එක එක වර්ජන පටන් ගත්තනේ. ඊට පස්සේ අර වෛද්‍යවරයෙක් දැරියක් දූෂණය කරපෙක තියෙන්නේ. ඒකට යාලා මොකුත් ඒක සම්බන්ධයෙන් මොකුත් පියවරක් ගත්තෙත් නැහැ. අපි ඒක පැහැදිලිවම දැක්කනේ. එයාලගේ පාර්ශවයෙන් වෙන දේවල් වලට පමණයි. කියන්නේ එයාලගේ පාර්ශවයට අහිතක් වෙනකොට අහිතකර දෙයක් වෙනකොට පෙන්නේ. සාමාන්‍ය කොහොම එකක් පිටවන්නේ මේ රෝගීන් වෙනුවෙන් කියලානේ සාමාන්‍යයෙන් කියන්නේ. යාලා වෙනුවෙන්වත් නෙමෙයි කියලා කියනවනේ. ඔව් අනිවාර්යයෙන්. එතකොට මේ මොකක්ද ඒක වෙන්නේ? එතකොට මොකක්ද ඒකේ පේන්නේ මොකක්ද? ඒක පේන්නේ විනිවිද භාවයක් නැති බව නේද? ඒ කියන්නේ දෙපැත්තටම සමාන ලෙස ක්‍රියා කරනවාද කියන එක. පැහැදිලිවම කලින් කිව්වා දෙන්නේ මාස 6 කියලා ඒගොල්ලන්ට හැදෙන්න කාලයක් ලබා දුන්නා. මම හිතන්නේ දැන් ඒක පටන් අරගෙන තියෙනවා හදන්න නේ. ඒ වගේම මතක් කරනවා කලු මේ සෞඛ්‍ය කාර්යාංශවල 80%ක් 90%ක් මිනිස්සු හොඳයි. මම මෙතන ඉන්නවා අර වල් පැලැටි ටිකක් ඉන්නවා. පාර්ලිමේන්තුවේ ඉන්නේ. පාර්ලිමේන්තුවේ වල ඉන්නේ. ඒ වගේ වල් පැලැටි ටිකක් ඉන්නවා. ඉතින් අපි බලමු මේ මොනවා වේද කියලා පෝස්ට් එක ඩිස්ප්ලේ කරන්න. ඔව් මෙතනින් අපි දාමු. ඩිස්ප්ලේ කරන්න පෝස්ට් එකක්. ඔබ තමයි සිද්ධිය. ඉතින් මේක මේ ජොන්ස්ටන්ට මේ පැත්තේ නොතිරසේ බොරු ලියකියවිලි ඉදිරිපත් කරා කියලා ව්‍යාජ ලිපි ලේඛන සකස් කිරීම කියලා එයාට එන්නේ තියෙනවා. අපි දන්නේ නැහැ. එහෙනම් අපි ගියා. ජය වේවා.